ආයුබෝවන් සියලු දෙනාටම මම වෛද්‍ය කෞශල්‍යා මාරබේ වාහල තන්ත්‍රගේ පාරම්පරික වෛද්‍යවරියක්. ඔයාලට මතක ඇති පහුගිය කාලේ මම පාරම්පරික වෛද්‍යවරුන් සඳහා වන රජයේ ලිඛිත සහ වාචික පරීක්ෂණයට අදාළ පාඩම් මාලා වෛද්‍ය ශිෂ්‍යයෝ වෙනුවෙන් ගෙනාවා. ඒත් පාඩම් මාලා කිහිපයකට පස්සේ මට මේ වැඩේ අතරමඟ නතර කරන්නට සිද්ධ වුණා. නමුත් මම හිතුවා ආපහු ඒ කාර්යය පටන් ගන්නට ඕනාය කියලා. හැබැයි මේ දවස්වල නම් පාරම්පරික වෛද්‍යවරුන් සඳහා වන රජයේ ලිඛිත සහ වාචික පරීක්ෂණ ආයුර්වේද වෛද්‍ය සභාව මගින් අතරමැද නවත්වලා දාලා තියෙන්නේ. හැබැයි මතක තියාගන්න කොයි වෙලේ හරි වෛද්‍ය සභාව මගින් මේ විභාග නැවත කැඳවනවා. මොකද කොච්චර කටකතා ගියත් මම දන්න පරාසය තුළ පාරම්පරික වෛද්‍ය විභාගය උන්ට නතර කරන්නට හැකියාවක් නැහැ. ඒක නිසා දැනටමත් බොහෝ වෛද්‍ය ශිෂ්‍යයෝ ඉල්ලුම් පත්‍ර යොමු කරපු වෛද්‍ය ශිෂ්‍යයෝ ඉන්නේ අධෛර්යයටපත් වෙලා. මං කියනවා එහෙම අධෛර්යයටපත් වෙන්නට එපා. කොයි මොහොතක හෝ ඔබව විභාගයට කැඳවනවා. අන්න ඒ මොහොත වෙනකොට ඔබ ඉගෙනගත්තු පාඩම් මාලා අමතක කරලා තිබුණොත් අන්න එතනදී නම් ඔබට ගැටලුවක් ඇති වේවි. අන්න ඒ හේතුව නිසා මම කියනවා ඔබ පාඩම් මාලා පාඩම් කරපුවා අතරමැද අතහැරලා දාන්නට එපාය කියලා. අනභ්‍යාසයේ ශිල්ප විනාශාය කියලා කියමනක් කියනවා. ඒ කියන්නේ අනභ්‍යාසය අපේ ශිල්පය විනාශ කරනවා කියලා. ඒක නිසා නිරන්තරයෙන් පුරුදු පුහුණු කිරීම වල යෙදෙන්න කවි ශ්ලෝක මේවා හොඳට පාඩම් කරගන්න. චිකිත්සා සූත්‍ර යන මේවත් හොඳට පාඩම් කරගන්න. ඊළඟට අදාළ වට්ටෝරු මූලධර්ම ඒ කිසි දෙයක් අමතක කරන්න එපා. විභාගයේ කොයි මොහොතක හෝ තියේවි. එම නිසා මේ විභාගයට මුහුණ දෙන්න ධෛර්යය තියාගන්න. මොකද මේ කතා කරන මමත් විභාගයට ඉල්ලුම් කරලා වසර 2කට වඩා පොරොත්තු ලේඛනයේ ඉඳලා ලිඛිත විභාගයට මුහුණ දීලා තවත් වසර එකහමාරකට විතර පස්සේ ඒ ලිඛිත පරීක්ෂණයේ ප්‍රතිඵල ඇවිල්ලා තවත් වසරකට වඩා කාලයක් ගිහිල්ලා තමයි වාචික පරීක්ෂණයට මුහුණ දුන්නේ. ඉතින් මට විභාගයට ඉල්ලුම් කරපු දිනය සහ මගේ වෛද්‍ය සහතිකය ලැබුණු දිනය අතර කාලය අවුරුදු 5ක් විතර තියෙනවා. ඒකට හේතුව සමහර වෙලාවට යම් තීරණ නිසා යම් ක්‍රියාපටිපාටීන් නිසා සමහර කාරණා ප්‍රමාද වෙන්න පුළුවන්. නමුත් ඒක අධෛර්යයටපත් වෙන්නට හේතුවක් නෙවෙයි. ඔබ සතුටු වෙන්න තවත් ඔබට පාඩම් කරන්න කාලයක් ලැබුණාය කියලා. අන්න ඒක හිතේ තියාගෙන මේ පාඩම් මාලාවලට යොමු වෙන්න. එතකොට පහුගිය කාලේ මම සීතාරාම ගුලිය, කසාය වර්ග, එහෙම වට්ටෝරු ගැන විභාගේ ප්‍රශ්න පත්‍ර වලට උත්තර දෙන විදිහ ගැන කුඩා පාඩම් මාලා කිහිපයක් වීඩියෝ වලින් ගෙනාවා. දැන් අදත් මම කතා කරන්න හදන්නේ විභාගයට සාමාන්‍යයෙන් බයිසජ්‍ය කල්පනා ප්‍රශ්න පත්‍රයට සාමාන්‍යයෙන් අහන වට්ටෝරුවක් ගැන කතා කරන්න. නවරත්න කල්කය. නවරත්න කල්කය වට්ටෝරු විවිධාකාරයෙන් හම්බ වෙනවා. විවිධාකාරයෙන් මේ නවරත්න කල්කේ වට්ටෝරු හම්බුණාට වටිකා ප්‍රකරණය වුණත් කවි 2 තියෙනවා වට්ටෝරුව, කවි 3 තියෙනවා වට්ටෝරුව. පාරම්පරික වෛද්‍යවරු අතර විවිධ විදිහට මේක ගිහින් තියෙනවා. නමුත් සාමාන්‍ය සම්ප්‍රදාය වටිකා ප්‍රකරණයේ තියෙන එක අපි පිළිගන්නවා. එතකොට ඔබ පාඩම් කරලා තියෙන වට්ටෝරුව සහ වටිකා ප්‍රකරණයේ හෝ මම මේ ඉදිරිපත් කරන වට්ටෝරුව වල වෙනස්කම් තිබ්බාය කියලා බය වෙන්නට කාරණයක් පාරම්පරික වෛද්‍යවරුන් දන්නවා. පරම්පරාවෙන් පරම්පරාවට යම් කිසි විදිහකට මේ වට්ටෝරුව වල සුළු වෙනස්කම් වෙන්න පුළුවන්. නමුත් පොදුවේ ලොකු වෙනස්කම් නැහැ. මහා පරිමාණ වෙනස්කම් නැහැ. එතකොට දැන් මේකට අපි නවරත්න කල්කය ගැන බලමු. අපි මේ නවරත්න කල්කයට නවරත්න කල්කය කියලා කිව්වට සමහර පාරම්පරික වෛද්‍යවරු විශේෂයෙන් මම දන්නවා මමත් නුවර කලාවියේ ඒ පැත්තේ වෛද්‍යවරු සමහරු කියනවා මේකට අරලු කල්කය කියලා. මේ නවරත්න කල්කයට කියන තවත් නමක් තමයි අරලු කල්කය. එතකොට අපි බලමු මේකට අරලු කල්කය කියන්නේ ඇයි කියලා මේ වට්ටෝරුව ලිහලා ඉවර වෙද්දී ඔයාලට තේරෙවි. එතකොට නවරත්න කල්කය ගත්තාම ප්‍රධාන වශයෙන් අපි නවරත්න කල්කය පාවිච්චි කරන්නේ ජීර්ණ පද්ධතියේ ගැටලු සඳහා. ඒතර අපි වෙදකමේදී දේශීය වෙදකමේදී කල්ක වර්ග දෙකක් ප්‍රධානව පාවිච්චි කරනවා. මතක තියාගන්න මේ දෙකම දේශීය වට්ටෝරු. බුද්ධ රාජ කල්කය එකක්, අනිත් එක නවරත්න කල්කය. බුද්ධ රාජ කල්කය කියන්නේ ශ්වසන පද්ධතිය ආබාධ සඳහා යොදන ඖෂධයක්. එතකොට නවරත්න කල්කය කියන්නේ ජීර්ණ පද්ධතියේ ආබාධ සඳහා යොදා ගන්න ඖෂධයක්. ඔය දෙක ප්‍රධාන කරලා මතක තියාගන්න. එතකොට වරදින්නේ නැහැ. එතකොට අපි බලමු මේ ජීර්ණ පද්ධතියේ ආබාධ සඳහා යොදන වට්ටෝරුවක් වෙච්ච නවරත්න කල්කය කොහොමද තියෙන්නේ කියලා. මං ගාව තියෙන්නේ කවි 2කින් එන වට්ටෝරුව.
අසමොද තිප්පිලි දුරු දෙක සුඹුලු ගුණ සොඳ වැල්මී දෙව්දර ගෙනලු ගෙන සොඳ සාදික්ඛා නාගරලු සමලෙද සන්නිද නායම් බිජුලු කරාබු වසවාසිද කුළුර හැනින කිරා මෙොසු සැම අරලු දෙභාගින පලා බුළුද ගන්නේ එක භාගින නව රත්නය මීයෙන් නඹරාගෙන. එතකොට ඔන්න ඕක තමා නවරත්න කල්කයේ වට්ටෝරුව වෙන්නේ. එතකොට මේ නවරත්න කල්කයේ වට්ටෝරුව කියන්නේ විවිධ પરම්පරාවල් වල මම කිව්වා විවිධ වෙනස්කම් යටතේ තියෙන එකක් කියලා. මගේ પરම්පරාවේ තියෙන විදිහට මේ නවරත්න කල්කයට ගුරු මුෂ්ටියක් තියෙනවා. මම ඒ ගුරු මුෂ්ටියත් වට්ටෝරුව කියනකොටම කියන්නම්. බලමු අපි පළවෙනි කවිය. අසමොද තිප්පිලි දුරු දෙක සුඹුලු. අසමොද කියන්නේ අසමෝදගම්, තිප්පිලි දුරු දෙක කියලා කියන්නේ සූදුරු සහ මාදුරු. සුඹුලු කියලා මෙතනදී හඳුන්වන්නේ කුරුදු පොතු. ගුණ සොඳ වැල්මී දෙව්දර ගෙනලු. වැල්මී ගන්නවා, දෙව්දර ගන්නවා. දෙව්දර කියලා කියන්නේ දේවදාර. ඇතම් પરම්පරාවට ඔරුවල මට අහුවෙලා තියෙනවා මේක දෙව්දර වෙනුවට දෙව්දුරු ගෙනලු කියලා කියනවා. ඒ කියන්නේ දේවදාර වෙනුවට දේවදුරු යොදනවා කියලා. ඒකෙත් ලොකු විශේෂත්වයක් මම දකින්නේ දේවදාර වෙනුවට දේවදුරු යොදන එක. සමහර වෙලාවවලදී මටත් හිතිලා තියෙනවා දේවදුරු යොදන එක සාර්ථකයි කියලා. දේවදාර වෙනුවට දේවදුරු යොදන එක සාර්ථකයි කියලා සමහර අවස්ථාවලදී මටත් හිතිලා තියෙනවා. ගෙන සොඳ සාදික්ඛා නාගරලු. සාදික්ඛා ගන්නවා. නාගර කියලා මෙතනදී හඳුන්වන්නේ වියලි ඉඟුරු. සමලෙද සන්නිද නායම් බිජුලු. ඊළඟට සන්නි නායම් ඇටත් ගන්නවා මේකට. කරාබු වසවාසිද කුළුර හැනින. කරාබු නැටි ගන්නවා, වසවාසි ගන්නවා. කුළුර හැන කියලා කියන්නේ කටුකරෝසන. කටුකරෝසන මම ඊට කලිනුත් කියලා ඇති. කටුකරෝසන ශෝධනය කරලා ගන්න ඕනි එකක්. විශේෂයෙන් මේක ජීර්ණ පද්ධතිය ආබාධ සඳහා යොදන ඖෂධයක් වෙච්ච කොට කටුකරෝසන ශෝධනය කරන්න ඕනි. එහෙම නොකරොත් සාමාන්‍යයෙන් කසායකුණත් කටුකරෝසන ශෝධනය නොකර දැම්මොත් රෝගියාගේ බඩ පිපුම් ස්වභාවයක් ඇති වෙන්න පුළුවන්. මේක මාරාන්තික විෂයක් නෙවෙයි. නමුත් යම් අපහසුතාව රෝගියාට එන්න පුළුවන්. එතකොට අපි කටුකරෝසන ගන්නේ උණු එලකිරේ තම්බලා. උණු දියෙන් සෝදලා වේලලා ගන්නවා. අන්න එහෙම කරාම කටුකරෝසන ශෝධනය වෙනවා. මේක තමයි මගේ භාවිතය. සමහර විට પરම්පරා සතුව වෙනත් ක්‍රම තියෙන්න පුළුවන්. කරාබු අසවාසිද කුළුර හැනින කිරාමෙවසු සම අරලු දෙබාගින. මේ ඉහත කියපු අසමෝදගම් ඉඳලා කටුකරෝස වෙනකන් ඖෂධ ටික අපි සමානව කිරා ගන්නවා. මේ සමානව කිරාගෙන මේ බර තරම් දෙගුණයක් අරලු ගන්නවා. කිරා මෙවසු සැම අරලු දෙබාගින. අරලු දෙගුණයක් ගන්නවා. පලා බුළුද ගන්නේ එක බාගින. බුළු පළලා ඇට ඉවත් කරලා ගන්නවා මේ ඖෂධ අසමෝදගම් ඉඳලා කටුකරෝසන වෙනකන් ඖෂධ අපි සමානව ගන්නවා කිව්වා. ඒ තරම් සමබරක් අපි බුළු ගන්නවා. අරලු දෙබරක් ගන්නවා, බුළු එක බරක් ගන්නවා, අනෙක් ඖෂධත් එක බරක් ගන්නවා. ඔන්න දැන් ඔයාලට උත්තරේ හම්බ වෙනවා මේකට අරලු කල්කය කියන්නේ කියලා. බලන්න. එතකොට අපි යම්කිසි අගයක් ගත්තොත් මේ ඖෂධ ටික කලන් 12ක් ගත්තාය කියලා අසමෝදගම් ඉඳලා කටුකරෝසන වෙනකන් අපි කලන් 12ක් ගත්තොත් අපි මෙතෙන්ට කලන් 24ක් ගන්නවා අරලු. එතකොට තවත් කලන් 12ක් තමයි මෙතෙන්ට ගන්නෙ බුළු. එතකොට පොදුවේ ඖෂධ ටික කලන් 12යි, බුළු කලන් 12යි. එතන කලන් 24යි. ඒ 24යි ළඟට අරලු ගන්නවා තව කලන් 24ක්. අන්න එතකොට බලන්න මේ ඖෂධ වට්ටෝරුවේ අරලු කියන කොටස 50%ක් තියෙනවා. අරලු 50%ක් තියෙනවා. අන්න ඒ හේතුව මත තමයි ඇතම් වෛද්‍ය પરම්පරාවල් සහ වෛද්‍යවරු මේ නවරත්න කල්කයට අරලු කල්කය කියලා හඳුන්වන්නේ. මේ නවරත්න කල්කයට අරලු කල්කය කියලා හඳුන්වන්නේ. දැන් ඔයාලට පේනවා ඇති මේ ඖෂධ ගත්තාම වියලි ඖෂධ ටිකෙන් 50%ක් එකතු වෙන්නේ අරලු. ඊළඟට බලමු. දැන් මේකේ කිව්වා කටුකරෝසනත් ශෝධනය කරන්න ඕනි කියලා මං කිව්වා. ඊළඟට මං කිව්වා මේකේ ගුරු මුෂ්ටි දෙකක් සඳහන් වෙනවා කියලා. ගුරු මුෂ්ටි දෙකක් සඳහන් වෙනවා කියලා කිව්වා. මොකද මේ ඖෂධ වට්ටෝරුවේ එක ඖෂධයක් කියවිලා නැහැ. මොකද්ද? අසමෝදගම් වල ඉඳලා කටුකරෝසන වෙනකන් ඖෂධවලට කියවිලා නැති ඖෂධයක් තියෙනවා. ඒක තමයි පෙරුම්කායම්. පෙරුම්කායම් ප්‍රමාණය තීරණය කරන්නේ කොහොමද? අපි මෙහෙම හිතමු. අසමෝදගම් කලඳයි, තිප්පිලි කලඳයි, සූදුරු මාදුරු කලඳයි, වැල්මී කලඳයි, දේවදාර කලඳයි කියලා කලඳ ගානේ ගත්තාය කියලා. එතකොට මෙතන තියෙනවා
ඖෂධ වර්ග 12ක්. 1 2 3 4 5 6යි 7යි 8යි 9යි 10යි 11යි 12ක් වෙන්න තියෙනවා. එතකොට මේ ඖෂධ 12 කලද ගානේ ගත්තොත් පෙරුම් කායනුත් කලදක් ගන්නවා. හැබැයි පෙරුම් කායන් ගන්න අමතර ඖෂධයක් විදිහට. එතකොට පෙරුම් කායන් වල බරට සමාන කරලා අරලුවත් බුලුවත් ගන්නෙ නැහැ. පෙරුම් කායන් අමතරව තමයි පෙරුම් කායක් කලදක් මේකට එකතු වෙන්නේ. ඊළඟට අපේ પરම්පරාවේ භාවිතයක් තියෙනවා ගුරු මුෂ්ටියක්. මේකේ කියනවා මීපැණි ගද්දි නුගේ බැඳපු මීයකින් මීපැණි ගන්න කියලා. ඒක නම් ඇත්තටම ප්‍රායෝගිකව අතිශය අපහසුයි. මොකද අපි කොහොමද කියන්නේ අපි වෙළඳපොලෙන් මීපැණි ගද්දි මේ මීය බැඳලා තියෙන නුග ගහක කියලා. නමුත් අපි පෞද්ගලිකව අපේ ඖෂධ සපයා ගන්නවා නම් වෙළඳපොලෙන් මිලදී ගන්නේ නැත්නම් අපිට පුළුවන් කුඩා සොයා බැලීමක් කරන්න මේ මීපැණි කොහෙන්ද මූලාශ්‍රය කියලා. මෙතනදී කියනවා නුගේ බැඳපු මීයකින් මීපැණි ගන්න කියලා. ඒකේ යම්කිසි විශේෂ හේතුවක් ඇති. ඒක තමයි මේකේ කියන්නේ. එතකොට ඔන්න ඕක තමයි නවරත්න කල්කේ වට්ටෝරු. එතකොට දැන් මේ ඖෂධ ඔක්කොම හොඳට සෝදලා වියලලා දැන් කටුකරෝසන ශෝධනය කරනවා. ඊට පස්සේ වෙන වෙනම චූර්ණ කරනවා. වෙන වෙනම චූර්ණ කරලා අතිශය සියුම් විදිහට පෙනේරකින් හලලා ඒ සියලු කාර්ය අවසන් වුණාම තමයි අපි මේක කිරන්නේ. මොකද අපි රළුවට තියෙන ඖෂධයේ ශාක ඖෂධයේ එලෙසින්ම සෝදලා වියලලා කිරුවොත් අපි කොටද්දී මේක හලද්දී යම්කිසි ප්‍රමාණයක් අපත යනවා. එතකොට මේකේ නිවැරදි මිනුමක් එන්නේ නැහැ. ඒක නිසා මතක තියාගන්න. ඔයාලා ප්‍රායෝගික පරීක්ෂණයේදී වාචික පරීක්ෂණයේදී ඔයාලගෙන් ඇහුවත් ඔයාලා මතක තියාගන්න. අපි අවසාන ක්‍රියාවලියට එනකම් ක්‍රියාවලිය සිද්ධ කරලා තමයි කිරන්නේ. එතකොට අසමෝදගම් සෝදලා අපි ගන්න අසමෝදගම් කලඳයි නම් අසමෝදගම් කලන් දෙකක් විතර අපි ගන්නවා. ඒක සෝදලා වේලනවා. ඊට පස්සේ එහෙම වෙන වෙනම කොටාගෙන අන්න ඊට අවසානයේ අපි මේ ටික වෙන වෙනම කිරා ගන්නවා. ඊට පස්සේ මේ කිරාපු ඖෂධ ටික හොඳින් මිශ්‍ර කළා. ඊට පස්සේ ගලේ දාලා අඹරනවා. හැබැයි මිරිස් ගල වගේ ගලක නම් මේ නවරත්න කල්කේ අඹරන්න බෑ. කල්ක අඹරන ගල් තියෙනවා. කල්ක අඹරන ගලකම අඹරන්න ඕනේ. මොකද මීපැණි දාපු ගමන් ඇලෙන්න බලනවා. එතකොට සාමාන්‍යයෙන් කියනවා මේ නවරත්න කල්කේ අඹරුවාම තඹ භාජනයක තියන්න කියලා. ඊළඟට සාමාන්‍යයෙන් මම පෞද්ගලිකව කරන දෙයක් තියෙනවා. නවරත්න කල්කේ අඹරුවාම මම මේක සම්ප්‍රයුක්ත කරනවා මීපැණි වලින්. දැන් අපි මේක මීපැණියෙන් අඹරන්නේ. මීපැණියෙන් අඹරලා හොඳට පදම ඇවිල්ලා අපි මේක තඹ භාජනයකට දැම්මයින් පස්සේ මම උඩිනුත් තව මීපැණි යම්කිසි ප්‍රමාණයක් දාලා සති දෙකක් විතර වහලා තියෙනවා. ඒ කියන්නේ මේ කල්කේ වැහෙන්න මීපැණි යලිත් දාලා මේක සති දෙකක් විතර තියලා තියෙනවා. අන්න එතකොට මේක වඩාත් කාර්යක්ෂමව සමානව ශරීරය ඇතුලේ ක්‍රියාත්මක වෙනවා. අපි රෝගියෙකුට දුන්නාම දුන්න සැනකින් මේක ක්‍රියාත්මක වෙනවා. අපිට අවශ්‍ය වෙන්නේ අන්න ඒ දේ. ඒතකොට ජීර්ණ පද්ධතියේ කුමන ආබාධයක් ආවත් නවරත්න කල්ගේ අපිට දෙන්න පුළුවන්. ඒක පැහැදිලි නේද? මම හිතනවා ඔයාලට මම මේ ඉදිරිපත් කරන පාඩම් මාලාව පැහැදිලි ඇති කියලා. පැහැදිලි නැති වුණොත් ඔයාලට පුළුවන් මට පණිවිඩයක් දෙන්න. එක්කෝ මගේ WhatsApp අංකයට පණිවිඩයක් දෙන්න. කෝල් ගන්න එපා. පණිවිඩයක් තියන්න. එතකොට කොයි මොහොතක හෝ මට පුළුවන් ඒකට පිළිතුරක් දෙන්න. 077යි 88යි 78යි 413 077යි 88යි 78යි 413 කියන අංකයට WhatsApp පණිවිඩයක් තියන්න. අන්න එතකොට පුළුවන් ඔයාලට ගැටලුවක් තිබ්බොත් මේ සම්බන්ධව निराකරණය කරලා දෙන්න. ඊට අමතරව තව දෙයක් කියන්න කීප දෙනෙක් මට පණිවිඩය වෙලා කියලා තිබ්බා පාරම්පරික විෂය නිර්දේශය විග්‍රහ කරන්න කියලා. මම බලාපොරොත්තු වෙනවා තව දින කිහිපයකින් පාරම්පරික වෛද්‍යවරුන් උදෙසා රජයේ ලිඛිත පරීක්ෂණයේ තියෙන ඒකේ විෂය නිර්දේශය සහ ඒ විෂය නිර්දේශයට අදාළ ආශ්‍රිත ග්‍රන්ථ. ඒ ග්‍රන්ථ මොනවද කියලා බලලා ඒ ග්‍රන්ථ ආශ්‍රිත නාමාවලියත් මම දෙන්නම්. එකපාර කරන්න බැරි වෙයි මොකද විෂයන් 6ක් තියෙනවා. ප්‍රශ්න පත්‍ර 4කින් උත්තර දෙන්න. දැන් කියවනක් තියෙනවා අවුරුදු 55ට හෝ 50ට වැඩි අයට වාචික පරීක්ෂණය විතරයි මීට පෙර තිබ්බේ. දැන් අලුත් සංස්කරණය යටතේ සෑම සියලු දෙනාම ලිඛිත පරීක්ෂණයට මුහුණ දීලා ඕනේ වාචික පරීක්ෂණයට යන්න කියලා. ඒකේ සත්‍යතාවය මම කොච්චරක් දුරට හරිද කියන්න දන්නේ නැහැ. නමුත් එවැනි කතාවකුත් තියෙනවා. ඒක මම වෛද්‍ය සභාවේ ඉන්න කෙනෙක්ගෙන්ම තමයි දැනගත්තේ. වෛද්‍ය සභාවේ යම්කිසි කාර්යයකට ගියාම මම ඇහැව්වා. එතකොට කිව්වා මේ ඉදිරිපත් කරලා තියෙන ඉල්ලුම් පත්‍ර වලට ගැටලුවක් නැහැ. මේ කට්ටියගේ විභාග ඉවර වෙලා නැවත අලුතින් ඉල්ලුම් කරන්න කෙනෙක් ඉන්නවා නම් ඒගොල්ලොන්ට ලිඛිත පරීක්ෂණය සහ වාචික පරීක්ෂණය කියන දෙකටම පෙනී සිටින්න වෙනවා කියලා.
ඉතින් ඒක ගැටලුවක් නෑ. හරියට පාඩම් කරපු කෙනාට උත්තරයක් ගලපලා ලියන්න බැරි කමක් තියෙන විදිහක් නැහැ. අන්න ඒක නිසා ඒක ගැටලුවක් නැහැ. මම බලාපොරොත්තු වෙනවා බොහොම ඉක්මනට මම ගේන්නම් ඔයාලට කොහොමද මේ විෂය නිර්දේශයේ විෂයන් මොනවද ඒකට අදාළ පරාසය මොනවද කියන එක. හැබැයි මේ විභාගයේ සමත් වෙන්න විතරයි මතක තියාගන්න. අපි රෝගියෙකුට ප්‍රතිකාර කරන්න ගියොත් විෂය නිර්දේශයේ තිබ්බේ නැහැ හෝ වෙන යම් දෙයක් කියන්න බෑ. අපිට එතකොට කොහොම හෝ ප්‍රතිකාරය කරන්නට සිද්ධ වෙනවා. හැබැයි දැන් විභාගයට මුහුණ දෙද්දී එහෙම නෑ. යම් කිසි නීති රාමුවක් ඇතුලේ තියෙන්නේ. ඒගොල්ලෝ කියනවා මෙන්න මේ ග්‍රන්ථ ආශ්‍රිතව මෙන්න මේ දේවල් ආශ්‍රිතව තමයි අපි ප්‍රශ්න අහන්නේ. ඒවට සූදානම් වෙන්න කියලා. මම මේ විෂයන් ටික සහ ඒ විෂයන් වල අදාළ අහන මාතෘකා ටික සහ ඊළඟට ඒකට අදාළ ග්‍රන්ථ මොනවද කියන එකත් ඊළඟ වීඩියෝ එකකින් ගේන්නම්.